අම්බලන්ගොඩ කියන නම ඇහුණ ගමන් ඉතින් අපේ මතකයට එන්නේ එකම එක දෙයයි නේද? ඔව්. ගොඩක් වෙලාවට යක්ෂ වෙස් මුහුණු එමත් නැත්නම් අර පාරම්පරික නර්තන ශිල්පීන්ව තමයි මතක් වෙන්නේ. අන්න හරි. හැබැයි අපි අද මේ කතා කරන්න යන්නේ ඒ කවුරුත් දන්න අම්බලන්ගොඩ ගැන නෙවෙයි. දැන් මේ නගරේ තියෙන කලබලකාරී බව මැද්දේ අර දුම්රිය ස්ථානයට කිට්ටුවම අක්කර 5ක විතර භූමියක හැංගිලා තියෙන මාරම රහසක් ගැන තමයි අපි මේ මූලාශ්‍ර හරහා හොයලා බලන්නේ. ඒකයි ඇත්තටම පුදුමාකාර තැනක්. ඔව්. හිතලා බලන්න දශක 4ක් පුරා පරම්පරාගතව කරපු අඩි 90ක් විතර උස මහා යෝධ නිර්මාණයක් මේ නගරේ මැද්දේ තියෙනවා කිව්වොත්. ඉතින් අන්න ඒක තමයි මෙතන තියෙන ලොකුම විශේෂත්වය. අපි අද මේ විමර්ශනය කරන්නේ දකුණු පළාතේ තියෙන ඓතිහාසික සුනන්දාරාම මහා විහාරය ගැන. ඒ කියන්නේ ප්‍රදේශවාසීන් ආදරයට කියන විදිහට නම් මහා පන්සල. මහා පන්සල නම හෙද්දීත් ලොකු ගෞරවයක් දැනෙනවා නේද? අනිවාර්යෙන්ම. ගුණක් වෙලාවට අපි ආගමික ගොඩනැගිල්ලක් දිහා බලන්නේ හුදෙක් වන්දනාමාන කරන තැනක් විදිහට විතරයිනේ. නමුත් මේ සුනන්දාරාම මහා විහාරය කියන්නේ ඊට වඩා ගොඩාක් එහාට ගිය දෙයක්. ඒ කියන්නේ භෞතික ගොඩනැගිල්ලකට වඩා යමක් එතන තියෙනවා. හරියටම හරි. මෙතන තියෙන්නේ තාක්ෂණය සහ අතිශය සියුම් කලාව. වගේම ඒ කාලයේ තිබුණු දැඩි සමාජ බැඳීම කියන කාරණා ඔක්කොම එකට කැටිවෙනු ජීවමාන සාක්ෂියක්. ඒක මාරයි. දැන් මේ කතාව ඇතුළට යන්න කලින් මේ වාර්තා කිව්වද්දි මට පොඩි පැටලෙවිල්ලක් ආවා. ඒ කියන්නේ ඉලක්කම් සම්බන්ධයෙන්. ඒ මොකද? මේ වාර්තාවල එක තැනක තීරවා මේක තියෙන්නේ කොළඹේ ඉඳන් කිලෝමීටර 65ක් දකුණින් සහ ගාල්ලේ ඉඳන් කිලෝමීටර 36ක් දකුණින් කියලා. ඔව් ඒක ටිකක් ව්‍යාකුලයි තමයි. හැබැයි අනිත් තැනක තියෙනවා කොළඹේ ඉඳන් 87ක් දකුණින් සහ ගාල්ලේ ඉඳන් 33.4ක් උතුරින් කියලා. දැන් සිතියමක් බැලුවොත් ගාල්ලෙන් දකුණට අම්බලන්ගොඩ පිටින්න බෑනේ. කොහොමද මේ වගේ නිල වාර්තාවල මෙච්චර ලොකු පරස්පරතා තියෙන්නේ? මෙහෙමයි ඉතිහාසය හදාරද්දී ඔය වගේ දේවල් නිතරම හම්බෙනවා. අර පැරණි වාර්තා පිටපත් කරද්දී වෙන මානව දෝෂ තමයි ඒ. ගාල්ලෙන් දකුණට කිලෝමීටර් 36ක් කියන එක පැහැදිලිවම ලියද්දි වෙච්ච අතපසුවීමක්. ඒ කියන්නේ ලියන්නාගේ අතින් වෙච්ච වැරද්දක්. නිවැරදි වෙන්න ඕනේ ගාල්ලෙන් උතුරට නේද? ඔව්. හැබැයි ওই දුර ප්‍රමාණ වෙනස් වෙන්න තවත් ප්‍රායෝගික කාරණයක් තියෙනවා. ඒ තමයි අම්බලන්ගොඩ නගර සභා සීමාවයි සාමාන්‍ය මිනිසු නගරය කියලා හිතන සීමාවයි අතර තියෙන වෙනස. ඒ කියන්නේ පරිපාලන සීමාවයි භෞතික සීමාවයි දෙකක්. හරියටම හරි. මිනින්දෝරුවේ දුර මනින්නේ නගර සභා මායිමේ ඉඳන්ද නැත්නම් නගර මැදේ තියෙන ප්‍රධාන හන්දියේ ඉඳන්ද කියන එක මත ওই කිලෝමීටර් ගාන වෙනස් වෙනවා. පැහැදිලි. ඉතින් අංක මොනවා වුණත් මේ අක්කර 5ක දෙවන්ත භූමිය නඩත්තු කරපු විදිය තමයි මාව ඊළඟට පුදුම කළේ. වාර්තාවල තියෙනවා සතර පේරුව කියලා ක්‍රමයක්. ඔව් ඒක සුවිශේෂී සමාජ ව්‍යුහයක්. ඒක නඩත්තු කරලා තියෙන්නේ. මේක හරියට දැන් කාලේ අපි කතා කරන ක්‍රවුඩ් ෆන්ඩින් නැත්නම් සබ්ස්ක්‍රිප්ෂන් මොඩල් එකක් වගේ නේද? බැලුමට එහෙම පෙන්වන්නට සතර පේරුව කියන්නේ ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක්. දැන් නූතන ක්‍රමවලදී තියෙන්නේ නිකම්ම මුදන් ගන්න දෙනවක් විතරයිනේ. සල්ලි දුන්නා වගකීම ඉවරයි. හැබැයි මෙතන එහෙම නෙවෙයි. නෑ මෙතන සල්ලි වගේම ශ්‍රමය සහ ආධ්‍යාත්මික බැඳීම කියන ඔක්කොම එකට බැඳිලා තියෙන්නේ. මේ ගම් හතරේ මිනිස්සු විහාරයේ වැඩ කටයුතු තමන්ගේම පවුලේ වැඩක් වගේ තමයි සැලකුවේ. ඒ කියන්නේ මේක නිකම්ම ගොඩනැගිල්ලක් නෙවෙයි මිනිසුන්ගේ ජීවිතයේම කොටසක් වෙලා තිබිලා තියෙනවා. අනිවාර්යයෙන්ම. ඒ වගේම මේ පන්සල තුල හිටපු තවත් අපූර්ව කණ්ඩායමක් ගැන වාර්තා වෙනවා. ඒ තමයි ගන්නිනාන්සේලා. ගන්නිනාන්සේලා? ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාමද නැත්තම් වෙන පිරිසක්ද? මං ඊනම අහලම නෑ වගේ. ඒක අපේ ඉතිහාසයේ ටිකක් වෙනස් යුගයක්. මේ ගන්නිනාන්සේලා කියන්නේ හරියටම උපසම්පදා වෙච්ච භික්ෂුන් වහන්සේලා නෙවෙයි. හැබැයි ගිහියන්ට වඩා වෙනස් සිල්වත් ජීවිතයක් ගත කරපු පිරිසක්. ඒ කියන්නේ පූජකයන් වෙන්න පෙර පුහුණුවක් ලැබෙනවා වගේ දෙයක්ද? ඔව් හරියටම. ලංකාවේ උපසම්පදාව නැති වෙලා ගිය කාලේ මේ අය තමයි ආගමික නායකත්වය ගත්තේ. ඒකින් මේ සුනන්දාරාම මහවිහාරය ඒ කාලේ ඉඳලම මේ අයට ඉඳගෙන ආගමික වැඩ කරන ලොකු මධ්‍යස්ථානයක් වෙලා තිබිලා දිනා. දැන් තේරෙනවා. මේ විදිහට ගම් හතරක ජනතාවගේ හයියක් තිනකොට ඔවුන්ට ඕන වෙනවා මේ භූමියේ තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ලෝකෙටම පෙන්වන දැවැන්ත සංකේතයක් හදන්න. අන්න ඒක තමයි මේ කතාවේ ඊළඟ ලොකුම පුදුමය. ඒ කියන්නේ ගන්ටාර ආරුක්කුව. ඔව් මනරම් තොරණ කියලා කියන්නේ ඒකටම තමයි. දැන් මේකේ විශාලත්වය හිතාගන්න මේ ආරුක්කුව මීටර් 30ක කියන්නේ අඩි 98ක් විතර උසයි. ඒ වගේම අඩි 59ක් පළලයි. අඩි 100කට කිට්ටු උසක් කියන්නේ ඒ කාලේ හැටියට මහා යෝධ නිර්මාණයක්. ඇත්තටම. හැබැයි ඊටත් වඩා පුදුමේ කියන්නේ මේ සම්පූර්ණ අඩි 98ම හදලා තියෙන්නේ කොන්ක්‍රීට් වලින්. ලංකාවේ මෙච්චර සියුම් කැටියම් තියෙන එකම කොන්ක්‍රීට් ආරුක්කුව මේක විතරයි කියලා තමයි මේ වාර්තාවල තියෙන්නේ.
කොන්ක්‍රීට් භාවිතය තමයි මෙතන තියෙන ලොකුම ඉංජිනේරු විස්කම. හැබැයි මට මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට කොන්ක්‍රීට් කිව්වම මතක් වෙන්නේ අර මහා රළු අලු පාට ගොඩනැගිලි නේද? කිසිම හැඟීමක් නැහැනේ. ඕ දැන් කාලේ නම් එහෙම තමයි. ඉතින් මේ වගේ රළු මාධ්‍යයක් අරගෙන කොහොමද බෞද්ධ කලාවේ තියෙන අර අතිශය සියුම් කැටයම් කපන්නේ? මේක මට හිතෙන්නේ හරියට අර යකඩ වලින් මල් පෙති හදනවා වගේ මාරම දුෂ්කර වැඩක් නේද? ඒ උපමාව නම් මරු. යකඩ වලින් මල් පෙති හදනවා වගේ තමයි ඇත්තටම. මේ නිර්මාණයේ වටිනාකම තියෙන්නේ තන්නේ පරස්පරය ඇතුලේ. ඒ කියන්නේ ගඩොල් වලින් කරනවට වඩා කොන්ක්‍රීට් අමාරුයි. ගොඩක් අමාරුයි. කොන්ක්‍රීට් වල තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි ඒක ඉක්මනින් වේලින එක. මැටි වගේ පෑගණන් අනාගනිමින් කැටියම් කපන්න වෙලාවක් නැහැ. වැරදුනොත් අය මකන්නත් බෑනේ. බෑ. වැරදුනොත් සම්පූර්ණයෙන්ම කඩලයින් කරන්න තමයි වෙන්නේ. කලාකරුවා අතිශය වේගවත් වගේම 100% නිවැරදි වෙන්න ඕනේ. එතකොට කොහොමද අඩියන වකුඩින් එන මේක කලේ? කොන්ක්‍රීට් වේලෙන්න කලින් කැටයම් කපන්න බෑනේ. අන්න එතනයි තාක්ෂණික දක්ෂකම. ඒගොල්ලෝ කලේ අතිශය සංකීර්ණ ලී අච්චු හදන එක. ඒ ලී අච්චු ඇතුළට තමයි කොන්ක්‍රීට් මිශ්‍රණය පුරවන්නේ. ඒ කියන්නේ අච්චුව ගලවද්දී කැටයම මතු වෙනවා. හරියටම හරි. හැබැයි අච්චුව ගලවද්දී සියුම් දාර කැඩිලා යන්න බෑ. ඒකට කොන්ක්‍රීට් වල රසායනික ස්වභාවය ගැන මාරම අවබෝධයක් තියෙන්න ඕනේ. ඇත්තට මේක අද කාලේ ඉංජිනේරුවෙකුටත් ලොකු අභියෝගයක්. දැන් මේ ආරුක්කු දිහා බැලුවම පේන්නේ බාහිර සැකිල්ලක් විතරයිනේ. හැබැයි මේක ඇතුළට යද්දී අපිට තේරෙනවා මේක ඇතුලේ තට්ටු 4ක සැලස්මක් තියෙනවා කියලා. ඔව් ඒක නිකම්ම කුල්ල ප්‍රවි. මේ තට්ටු 4 පුරාම පුරාණ ආරක්ෂක රූප වගේම මකර තොරණ කැටයම් කරලා තියෙනවා. මාව පුදුම කරපු දේ තමයි හැම තට්ටුවකම ආරක්ෂක ගුහා 6ක් තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම ගුහා 24ක්. සම්පූර්ණ ආරක්ෂක කණ්ඩායමක් නිරූපණය කරන තමයි එහෙම කරලා තියෙන්නේ. හැබැයි පන්සලකට ඇයි මේ වගේ යුද හමුදාවක් වගේ ආරක්ෂාවක්? මෙහෙමයි පන්සලකට භෞතිකව හමුදාවක් ඕනේ නෑනේ. මෙතන ආරක්ෂාව කියන්නේ ආධ්‍යාත්මික දෙයක්. ඒ කියන්නේ සංකේතාත්මකයි. මේ මකර තොරණ සහ ගුහා වලින් සංකේතවත් කරන්නේ පන්සලට ඇතුළු වෙන කෙනෙකුගේ හිතේ ඇතිවෙන්න ඕන විනය සහ ගෞරවය. අපේ සිතුවිලි පාලනය වෙන්න ඕන කියන එක තමයි ඒකෙන් කියන්නේ. හරියටම. අනක 4 වෙනි තට්ටුවේ ඒ කියන්නේ ඉහළම තැන බුදුන් වහන්සේගේ සිරිපතුල කැටයම් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ආරක්ෂකයින් ඔක්කොම ඉන්නේ ඒ උත්තරීතර ධර්මයේ ආරක්ෂාවට කියන එකයි පෙන්වන්නේ. ඒ ආධ්‍යාත්මික කතාවත් එක්කම මෙතන තියෙනවා තවත් ලොකු ඉංජිනේරු විස්කමක්. ඒ තමයි මේ ගොඩනැගිල්ලේ තියෙන යාන්ත්‍රික තාක්ෂණය. 3 වෙනි තට්ටුවේ කිලෝග්‍රෑම් 250ක් ඒ කියන්නේ රාත්තල් 550ක් විතර බර යෝධ යාන්ත්‍රික සීනුවක් තියෙනව නේද? ඒක මහ දැවැන්ත සීනුවක්. දැන් මේක නාද කරන්නේ 3 වෙනි තට්ටුවට නැගලා නෙවෙයි පළවෙනි තට්ටුවේ තියෙන යන්ත්‍රයකින්. මේක හරියට දැන් කාලේ තියෙන ස්මාර්ට් බිල්ඩින් එකක් වගේ නේද? බොත්තමක් එබුවහම උඩ වැඩක් වෙනවා වගේ. අන්න ඒකෙන් තමයි පුරාණ තාක්ෂණය ගැන අපේ තියෙන අව탁සිරුව නැති වෙලා යන්නේ. ඒ කොහොමද ඒ කාලේ එහෙම දෙයක් කරේ? ඒකට පාවිච්චි කරලා තියෙන භෞතික විද්‍යාවේ මූලධර්ම. ඒ කියන්නේ කප්පි ක්‍රම, ලීවර් සහ බර තුලනීකරණ ක්‍රම. පළමු මහලේ ඉඳන් දෙන පොඩි බලයක් අර කප්පි හරහා ගුණාකාර වෙලා තමයි අර යෝධ සීනුව හොල්ලන්නේ. හැබැයි එතන මට තවත් ප්‍රශ්නයක් එනවා. ඔය රාත්තල් 550ක සීනුවක් අඩි ගාණක් උඩ තියලා හොල්ලද්දී එන කම්පනිය කොහොමද මේ කොන්ක්‍රීට් ආරුක්කුව දරාගන්නේ? පුපුරලා යන්නේ නැද්ද? අන්න එතනයි නියම ඉංජිනේරු මොලේ තියෙන්නේ. සීනුව පැද්දෙද්දී ඇතිවන පාර්ශ්වික බලය, ඒ කියන්නේ ලැටරල් ෆෝර්ස් එක ඉතා විශාලයි. ඒ කියන්නේ දෙපැත්තට තල්ලු වෙන බලය නේද? ඔව්. ඒ වගේම ධ්වනි කම්පනය. මේ සම්පූර්ණ කොන්ක්‍රීට් ආකෘතියම හදලා තියෙන්නේ ඒ කම්පන තරංග බිත්ති දිගේ පහළට ගිහින් පොළොවට මුදාරින්න පුරම් වෙන විදියට. ඒ කියන්නේ බර බෙදිලා යන විදිහට ජ්‍යාමිතිකව ගණනය කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම මේක සරල මේසන් වැඩක් නෙවෙයි ඉහළම තලයේ භෞතික විද්‍යාව. ඇත්තටම හිතාගන්නත් අමාරුයි. එහෙම බැලුවාම මේක කලාව, ආගම සහ ඉංජිනේරු විද්‍යාව කියන තුනම එකතුවක්. ඉතින් මේ වගේ මහ වැඩක් කරන්න කොච්චර කාලයක් යන්නේ නැද්ද? වාර්තාවල තියෙන විදිහට මේ ඉදිකිරීම පටන් අරන් තියෙන්නේ වර්ෂ 1876. ඒ ජුවන් වන්වෝඩු එන්ඩොරිස් ද සිල්වා කියන කෙනාගේ මූලිකත්වයෙන්. ඔහු තමයි මේ දැවන්ත ව්‍යාපෘතියට රත් ගහන්නේ. හැබැයි කතාවේ දුක්ඛදායකම හරිය තමයි 1895 දී ඔහු අභාව પ્રાપ્ત වෙනවා. ඒ කියන්නේ අවුරුදු 19ක් මේක වෙනුවෙන් දහඩිය හෙලලා අවසානයේ දකින්න කලින් ඔහු මෙලොව හැර යනවා. ඒක ලොකු ඛේදවාචකයක්. ඊට පස්සේ ඔහුගේ පුතා තමයි මේ වැඩේ බාරගන්නේ. අන්තිමේදී මේක ඉවර කරන්න පියයි පුතයි දෙන්නටම එකතුව අවුරුදු 40කට වැඩි කාලයක් ගිහින් තියෙනවා. අවුරුදු 40ක්.
ඒක තමයි මෙතන තියෙන ගැඹුරුම කාරණය. මේ පරම්පරාගත දැක්ම නැත්නම් ජෙනරේෂනල් විෂන් කියලා කියන්නේ අන්න ඒකටයි. ඒ කියන්නේ Tamanට ඉවර කරන්න බැරි වෙයි කියලා දැන පටන් ගත්තා කියන එකද? ඕ එන්ඩෝරිස් ද සිල්වා මේ අත්තිවාරමේ කපද්දි ඔහු බොහෝ දුරට දන්නවා මේකේ අවසානය Tamanට බලන්න වෙන්නේ නැහැ කියලා. හැබැයි ඒකට මේ වැඩේ අතාරින්න හේතුවක් වෙලා නැහැ. හරියටම පියෙක් පටන් ගත්ත හීනයක් පුතෙක් කරටරන් තවත් අවුරුදු ගාණක් ඇදගෙන යනවා කියන්නේ ඒ කැපවීම යාගේ ලේවලම තිබලා තියෙනවා. අවුරුදු 40ක් එකම ප්ලෑන් එකකට මිනිස්සු මෙහෙවනවා කියන්නේ ලේසි නායකත්වයක් නෙවෙයි. ඉතින් මේ ඔක්කොම කතා කළාට පස්සේ අපිට තේරෙනවා සුනන්දාරාම මහා විහාරය කියන්නේ නිකම්ම ආගමික ස්ථානයක් නෙමෙයි කියලා. මේක සතර පේරුවක ගම් හතරක් එකට බැඳපු සමාජ ගිවිසුමක්, පුරාණ වාස්තු විද්‍යාවයි නූතන යාන්ත්‍රික තාක්ෂණයයි එකට මුසු වුණු ඉංජිනේරු ප්‍රාතිහාරයක්. ඒ වගේම පරම්පරා දෙකක වසර 40ක අප්‍රතිහත ධෛර්යයක් කොන්ක්‍රීට් මත ලියපු ජීවමාන කලාකෘතියක්. ඇත්තටම මාරම කතාවක්. ඔව්. ඉතින් මේ සුවිශේෂී නිර්මාණය අද ඉන්න අපිට මාරම ප්‍රශ්නයක් ඉතිරි කරලා යනවා. අද අපි ජීවත් වෙන්නේ යෝධ ගොඩනැගිලි මාස කීපයකින් හදන යුගයකනේ. අපි හැම දෙයකින්ම ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. ඔව් අද පටන් ගත්තොත් හෙට ඉවර වෙන්න ඕනේ. හැබැයි ටිකක් නැවතිලා හිතන්න, යන්ත්‍ර සූත්‍ර නැතිව අතින්ම මේ වගේ කොන්ක්‍රීට් ආරුක්කුවක් හැඩගන්වන්න අවුරුදු 40ක් තිස්සේ එකම අරමුණක ඉන්න තරම් එදා සමාජයට තිබුණ ඒ පරම්පරාගත ඉවසීම අද අපිට නැති වෙලාද කියලා? මේක ලොකු ප්‍රශ්නයක්. Tamanට ප්‍රතිඵල භුක්ති විඳින්න බැරි වුණත් අනාගත පරපුරෝ වෙනුවෙන් යමක් ඉදි කරන ඒ උදාර චින්තනය ගැන අපි ආයෙත් ගැඹුරින් හිතන්න ඕනේ නේද? අම්බලන්ගොඩ ගන්ටාර ආරුක්කු දිහා බලන හැම වෙලාවකම අපි හිතේ මතුවෙන්න ඕනේ අන්න ඒ ප්‍රශ්නය තමයි. රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලාදලු පත් සෙමින් සැලෙන